අවුරුදු 5ක් තිස්සේ දුවපු වාහනේ මාස 5ක් මාව රස්තියද්දි කරගුවා හැමෝම. නත්තාරයි ඉතින් මේ රහින් මොටර්ස් එකෙන් තමයි මාව කොට දාලා දුන්නේ ඉතින්. ඔයගොල්ලන්ටත් මම කියන්නේ ඉතින් රහින් මොටර්ස්ම කතා කරන්න කියලා තමයි ඉතින්. හෙලෝ මට ස්ටිලෝ එකකට කම්පයිලර් බොක්ස් එක. අපිට කෝල් එකක් ආවා කස්ටමර් කෙනෙක්ගෙන් වෙහිකල් එක බ්‍රේක් ඩවුන් වෙලා තියෙනවා වෙහිකල් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ මොනවා කරත් බලපුව දෙන්නෙක් වගේ කියලා තිබ්බා ECU එකේ ප්‍රොබ්ලම් එකක් කියලා. වාහනේ ලෑස්තිුනේ කස්ටමර් අපි ගැන තියෙන විශ්වාසයෙන් හින්දා රහින් මොටර්ස් අපි ගාවට කැරියර් එක අරගෙන රහින් මොටර්ස් අපේ කම්පැනි එකට ගේන්න ECU එකත් අරගෙන අපි යනවා මේ වෙහිකල් එකේ ස්කෑන් කරලා බලලා මොකද්ද මේ ප්‍රොබ්ලම් එක ඇත්තටම ECU එකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ නැත්නම් වෙන ප්‍රශ්නයක්ද තියෙන්නේ ඒ මොකද්ද ප්‍රශ්නේ ඒකට සොලියුෂන් එක අපි දෙන්න තමයි යන්නේ. ඉතින් බලමු අපි මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි ආවේ මේ ස්ටිලෝ එකේ ප්‍රශ්නේ තමයි බලන්න ආවේ. ඉතින් මේකේ ඇත්තටම වෙලා තිබ්බේ ECU එකේ ප්‍රශ්නේ තමයි. ECU එක ඩෙඩ් වෙලා තිබ්බේ. ඉතින් අපි ජෙනුවින් බ්‍රෑන්ඩ් නිව් ECU එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා මේ ස්ටිලෝ එකට. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි ඉන්ස්ටෝල් කරපු ECU එක. ඉතින් ඔයාගේ වෙහිකල් එකෙත් මොන හරි ප්‍රශ්නයක් නම් වාහනේ තියෙන තැනින් ගෙනියන්න විදියක් නැත්නම් එතකොට වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ඒ වගේ ප්‍රශ්නයක් නම් වෙන තැන්වලට කතා කරලා කරදර වෙන්න එපා. හරියට අපිට කතා කරන්න අපි ස්කෑන් කරලා බලලා මොකද්ද ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නට හරිම සොලියුෂන් එක මොකද්ද? ඒ හැම දෙයක්ම රහින් මොටර්ස් අපි ඔයගලන්ට දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි මේ දුන්න සර්විස් එක ගැන අපේ කස්ටමර්ගෙන් අහලා බලමු මේ වාහනේ අයිති එක්කෙනාගෙන් මොන වගේ ෆීඩ්බැක් එකක්ද එයාට අපිට දෙන්න තියෙන්නේ කියලා. සර්ගේ වාහනේ ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා ඉෂුව එක තමයි තිබ්බේ. අපිට කතා කරලා කිව්වෙත් ඒ ඉෂුව එක. ඇත්තටම ඔයගොල්ලන් සර්විස් එක නම් ඇත්තටම ඔයගොල්ලන් හොඳටම හොඳයි. මොකද හේතුව මම සෑහෙන කාලයක් මාස 5ක් විතර කාර් එක මම මා විදිහට රස්තේ අඩුනා. මේ කොහොමද කෝල් 5ක් විතර වගේ තමයි මට ගන්න හම්බුනේ රහින් මොටර්ස් එකට. මේ ඒගොල්ලෝ සර්විස් එක ඇත්තටම ඇවිල්ලා කරලම දුන්නා. හැමෝම කිව්වේ ඉතින් පටවන් එන්න ඕනේ, ගේන්න ඕනේ. රහින් මොටර්ස් ආයතනයට අපේ කම්පැනි එකටත් මේක කැරියර් එකක වටවගෙන තමයි එන්න හැදුවේ. එතකොට මම හිතන්නේ කැරියර් එක ගේන්න රුපියල් 15000ක් 20000ක් වගේ අතර මුදලක් යනවා වටවන් එන්න. ඉතින් ඒ ගැන රහින් මොටර්ස් අපි දැනුවත් වුණා. ඒ දැනුවත් වුණාට පස්සේ රහින් මොටර්ස් අපි මුලින්ම තීරණය කරේ මේ තියෙන්නේ රහින් මොටර්ස් අපේ ආයතනයේ ඉඳන් කිලෝමීටර් 20ක් 25ක් වගේ අතර ඒරියා එකක තියෙන වාහනයක්. ඉතින් අපි හිතුවා ඒ වගේ මුදලක් වියදම් කරන්න ඕනේ නැහැ කස්ටමර්. අපි ඒ තැනට ගිහිල්ලා මේ සර්විස් එක දෙනවා කියලා. ඉතින් ඒකයි අද මෙතනට ආවේ. ඉතින් සර්විස් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම සර්විස් එක නම් ඇත්තටම හොඳටම හොඳයි. මොකද මම දැනුවත් නම් කවුරුත් මේ වගේ මට හම්බෙලාම නැහැ. කොහොමද ඉතින් රත්යදු කරා මිස මම කියන්නේ ඉතින් ඕගොල්ලන්ගේ වාහනවල ප්‍රශ්න තියෙනවා නම් තැන් තැන්වල රත්යදු වෙන්න එපා මං වගේ. මොකද සෑහෙන රත්යදුනා සර්විස් එක මේගොල්ලන් ඇත්තටම හොඳයි. මේ රහින් මොටර්ස් කතා කරලා වැඩේ කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. රෙකමන්ඩ් කරනවා. මොකද අවුරුදු 5ක් තිස්සේ දුවපු වාහනේ මාස 5ක් මාව රස්තියද්දි කරගුවා හැමෝම. මේ ඇත්තටම ගලවලා කරලා ඇත්තටම මේ ඇත්තටම නත්තාරයි ඉතින් මේ දැන් ඒක රහින් මොටර්ස් එකෙන් තමයි මාව කොට දාලා දුන්නේ. ඔයගොල්ලන්ටත් මම කියන්නේ ඉතින් රහින් මොටර්ස්ම කතා කරන්න කියලා තමයි ඉතින්.